ආයිබෝන් කියලා සාධරගත පිළිගන්න මිස්ටර් පොලිටිකල් ස්කූල් YouTube නාලිකාවට වීඩියෝ තුනක් තියෙනවා බලන්න ඇස්තෙමු වීඩියෝ තුනම ගොවින් මේ ලාල් මාර කතාවක් කියනවා නිකන් අර දරදඩු සීන් එකෙන් නිකන් අපි දෙන්නේ ඌ මාර ලයින් එකක් දෙන්නේ මේ ලාල්ට මේ ලාල්ගේ මේ වගේ කාලකන්නින්ගේ පුළුවන් නම් කට වහන්න පුළුවන් වුණා නම් මට මාර සතුටක් එයි ඈ දවසක කට වහන දවසට මුන්ගේ මට මාර සතුටක් එයි channel එක subscribe කරන්න bell icon click කරන්න subscribe කරද්දී ඔය අනිත් channel ටිකත් subscribe කරන්න ඕනේ ඒ වගේම මේ පැත්තවල උදව් කරන්නත් ඕනේ වැඩසටහන දිගටම අරගෙන එන්න හරි එහෙනම් අපි එක දිගට වීඩියෝ තුනක් තියෙනවා බලන්න තුනම බලලා ඇවිල්ලා කමෙන්ට් එකක් ගමු අපි ගණන් හදලා දෙනවා ගණන් හදලා තමයි ගණන් කියලා දෙන්නේ 120 130 140 ඒක තමයි ගන්න ඊට වඩා වැඩි ගණන් ඉල්ලන්නේ ඇති තරම් උද්යෝෂණය කරන්න දෙන්නේ ඒක තමයි ගන්න ඇති තරම් කරගන්න අපිට කවන්නේ අසන්නේ අයිතිය තියෙනවනේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් උද්යෝෂණය කරන්න ඒ සටන් කාමීත්වය තියාගන්න ඕනේ සටන් කාමීත්වය කියන්නේ හැබැයි ඒක ඇතුලේ ගැබ් වෙලා තියෙන යථාර්ථය යථාර්ථයෙන් පරිබාහිරව සටන් කාමීකම් වෙන්නුවට වැඩක් නැහැ ඔය වී කිලෝ එකට රුපියල් 150ක් 60ක් ඉල්ලන්නේ යථාර්ථවාදී සටන් කාමී නෙමෙයි යථාර්ථයෙන් පරිබාහිර ඒවා සටන් කාමීව නෙමෙයි ඒක කොම්පා මේ ලේඛනය එළියට එනකොට ලාල් කාන්තක වත්කම් තිබුණේ නැහැ. ඩීබී සරත් තමන්ගිට මේ පිටිපස්සේ තට්ටු තුනක් තියලා කියලා හෙලිවුන්නේ නැහැ. ගොවියෝ කියන්නේ අපිත් එක්ක කුඹුරු වල läගලා අපිත් එක්ක ගොයන් කාගෙන කසිප්පු පැකට් එක අපේ බීලා බීඩි කොටේ බීලා කොච්චි කරලත් එක්ක ගහපු මිනිතුන් මෙහෙම ආවේ කොහොමද කියලා අපිට පුදුමයි. කවුද මේ කියන්නේ ගොවියෝ? සැබෑ ගොවියෝ. වීදි ආපු ගොවියෝ. නාමල් කන්වර 2000 හාමුදුරු කෙනෙක් සිවුරාරලාවේ කුඹුරට කිව්වා. වසන්තලට ලාල්ලට සරත්ලට හැවගේලට මේගොල්ලන්ට මෙච්චර වත්කම් තියෙනවා කියලා අපි දැනන් හිටියේ නැහැ. ඔබතුමා කිව්වා මැතිවරණයේදී පුට් සයිකලයක් තිබුණේ උන් කොහොමද මාලිග හැදියෝ වත්කම් ගැන හොයනවයි කියලා. පුට් සයිකලයක්වත් නැතුව ගොවියගේ බත කාලා ගොවියගේ බව අරගෙන හැදුණු පැය 24 වැඩ කරපු මිනිස්සු කොහොමද මාලිගා ගත්තේ මේ සම්පත් ගැන ඔබතුමා හොයන්න ඕනේ. පහුගිය මාස කන්නේ නිශ්චිත මිලක් නොතිබෙන නිසා වීගොවියා තමන්ගේ අසයන් ටික විකිණීමට නොහැකිව ගෙවල් වල ගොඩ ගහගෙන ඉන්නවා. ඒ වගේම මේ කන්නේ දැවන්ත හොඳ අසයන්ක් ලැබිලා තියෙන අපේ වීගොවියාට නිශ්චිත මිලක් නොමැතිව අද වීගොවියා අසරණ වෙලා ඉන්නවා. ආණ්ඩුව රුපියල් 120ට නාඩු රුපියල් 130ට සම්පත් 140ට කීර් සම්පත් මිලක් ගැසට් කරලා තියෙනවා. නමුත් අද තියෙන නිෂ්පාදන වියදමත් එක්ක බලපුවාම මේ 120 මිලට නාඩු දීලා අපේ ගොවියට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. හේතුව තමයි මේ 120 කියන්නේ වීයලේ මණ්ඩලයේ ගබඩාවේ 113 බොල් වැලි නැති වීලි බල සහිත ප්‍රමිති තමයි 120 කියන්නේ. අද ලංකාවේ වීමල් සතු වී ගබඩාවක වී මිලදී ගැනීම ආරම්භ කරලා නැහැ. මේ කරන්නේ තවදුරටත් මේ රටේ ගොවියව අසරණ කිරීමක් මුලා කිරීමක් පමණයි. නිශ්චිතව වී මිලට මිලත් තාම නියම කරලා නැහැ. අද වී ගොවිතැන කරන දිස්ත්‍රික්ක ගත්තොත් පොළොන්නරුව අම්පාර අනුරාධපුර දිස්ත්‍රික්කවල 80 90 වගේ ඉතාමත් පහළ මට්ට වී මිලකට තියෙන්නේ. මේ මිලට වී ටික දීලා අපේ ගොවින්ට අද ජීවත් වෙන්න බැරි තත්ත්වයකටපත් වෙලා තියෙනවා. තමන්ගේ රත්තරන් බඩු ටික සින්න වෙලා තියෙනවා. බැංකුවේ ණය අරන් තියෙනවා. වගා කරපු නිශ්චිත මිලක් ලැබිලා නැහැ. නිශ්චිත යෙදවුමකට අවශ්‍ය මිලක් නැතුව අද අපේ වී ගොවිය අසරණ වෙලා ඉන්නවා. මෙන්න මේ නිසා අද වී ගොවිය පාට බහලා අරගල කරනවා වී වලට නිශ්චිත මිලක් ඉල්ලලා. හැබැයි අද සමස්ත පාරිභෝගිකයත් සමස්ත ව්‍යාපාරිකයත් සමස්ත ගොවි ජනතාවත් අසීරුතාවයටපත් වෙලා ඉන්නවා. අතරමං වෙලා ඉන්නවා. මේ රටේ සමස්ත ලාංකික ගොවි ජනතාව එක මිටට එක රොදකට අපි එකතු කරනවා. ගොවියට සිද්ධ වෙන අසාධාරණ විරුද්ධව ඉදිරි දින කීපය තුල නිශ්චිත වැඩ පිළිවෙල සහිතව වී ගොවියට සාධාරණයක් නොවන සමස්ත ගොවි ජනයා ගොවි අරගලයට අවතීර්ණ වෙනවා. ඒක කිසිසේත්ම මේ ආණ්ඩුවට වළක්වන්න බෑ. ඒක නිශ්චිතයි. මුන්ට ඒ දවස්වල කියන්න පුළුවන් මචං 150 ගානට සෙට් කරලා දෙන්නම්. ඈ 2023 2022 වගේ කාලේ මුන් ඒ දවස්වල රණ්ඩු වෙද්දි යකෝ එතකොට බලන්න රටේ කාලේ බලන්න අවුරුදු 4කට කලින් මුන්ට 150ට දෙන්න කියලා කෑ ගහන්න පුළුවන්. අවුරුදු 4කට පස්සේ දැන් මුන් දෙන්න බෑ කියලා කියනවා. මුන් යකෝ මේ මාර සීන් එකක් නේ. මුන් නිකන් මිනිසුන්ව නිකන් හිතන් ඉන්නේ නැති බෝනික්කෝ කියලා. එහෙම නැත්තම් බබාලා කියලා හිතනවද දන්නේ නැහැ. එහෙම නැත්තම් හරක් කියලා හිතනවද දන්නේ නැහැ. මුන් යකෝ මුන්ට ඕනා වුණාම මුන්ට කෑ ගහලා නටන්න පුළුවන්. ඒවටත් මිනිස්සු අහුවෙනවා. ඒතකොට දැන් අනිත් පැත්තට කරනකොට ඒවට දැන් මුන්ට අහුවෙලා බය වෙලා වගේ ඉන්න ඕනේ. අපෝ මුන් මාර දැඟලිල්ලන්නේ දගලන්නේ. කියන්නේ මුන්ට මචං මේ ආණ්ඩු බලේ මේ හම්බුණා කියලා මුන් මාර දැඟලිල්ලා කියවිලන්නේ කියවන්නේ බා. මුන්ට මං කටවහගෙන ඉන්න කිව්වම කටවහගෙන ඉන්නෙත් නෑනේ බා. මුන් කටවහගෙන පැත්තට වෙලා හිමිචරේ සද්ද නැතුව ආණ්ඩුව කරගෙන යනවා. ඒකත් නෙමෙයි. කියවනවා කෑ ගහනවා මිනිස්සු බය කරනවා. මුන්ට මාර සීන් එකක් තියෙන්නේ. මුන්ට නම් හොඳටම සලකන්න ඕනේ සලකන වෙලාවට අනිවාර්යයි අයියා. හරි එහෙනම් අද දවසේ වැඩසටහන අවසන් හවස් වරුවේ හමු වෙමු. ඔයගලන්ට පුළුවන් මේ පැත්ත බල උදව් කරන්න වැඩසටහන ඉස්සරහට ගේන්න. එහෙනම් දැනට යනවා.